මේ මම වෙනස් කරලා අපේ ලංකාවේ රසය දීලා හදලා තියෙන්නේ. මේක දැන් සැරට අපේ රසයට තමයි තියෙන්නේ. ඔන්න අදත් විශේෂ කෑමයක් තමයි හදන්න යන්නේ. චයිනීස් ක්‍රමයට ශ්‍රී ලංකන් රසයට තමයි අද මම මේක හදන්න යන්නේ. මම ඔයාලට වෙන්නන්න මොකද්ද කියලා. මෙන්න මේක ඔයාලා දන්නා මේක මොකද්ද කියලා. අපි ගෝවා මල් කියලා කියනවා. එහෙම නැත්නම් කෝලිෆ්ලවර් කියලා කියනවා. අද මම මේකෙන් තමයි කෑම එක හදන්න යන්නේ. ඉතින් මේකට අමතරව අද අපි යනවා වට්ටක්ක යනවා, පරිප්පු යනවා. ඊට පස්සේ පැෂන් කොළ සම්බෝලයක් යනවා. පරිප්පුයි වට්ටක්කයි දෙකම තියෙන හින්දාද පරිප්පුවත් අද මම වෙනම රසයකට හදනවා. ඉතින් බලමු මේ රස ටික අද කොහොමද අපි ගලප ගන්න කියන ලස්සනට. හරිද මම අපේ ගෝවා මල් එක මෙන්න මේ ගන්නට කපා ගන්නවා. ඒකට මම මේකට ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් පොඩි ජින්ජර් ගාලික් පේස්ට් එක මේකට අනිවාර්යයක් නෑ. ඔයාලා තියෙනවනම් දාන්න නැහැ කියලා ගැටලුවක් නෑ. ඊට පස්සේ මම ලුණු දානවා. රසායන අපිට ලුණු දා ගන්න පුළුවන්. ගම්මිරිස් හැඳි භාගයක් වගේ දානවා. කහ කුඩුත් හැඳි භාගයක් වගේ දානවා. කුඩුත් හැඳි භාගයක් වගේ දානවා. ලුණු පහ කුඩුත් හැඳි භාගයක් වගේ දානවා. පොඩි ප්‍රමාණයක් එකතු කරන්න මේකට අර පොඩි ස්පයිසි ගතියක් ගන්න ඕන නේද? ඊට පස්සේ මේක අපි දැන් හොඳට කලවම් කරගන්න ඕන. හැම කෑල්ලකම හොඳට ගෑවෙන විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට බිත්තරයක් දානවා. මම බිත්තරයක් දාන්නේ මේකට මම පොඩි බැටර් එකක් හදාගන්න යන්නේ. බැටර් එක මේකෙම තමයි හදාගන්නේ. ඉතින් බැටර් එක අපේ මේ හැම කෑල්ලකම හොඳට තවර ගන්න ඕනේ නේද? මම බිත්තර එකක් එකතු කරන්නේ. ඔයාලා බිත්තරයක්වත් කන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් මේකට අනිවාර්යයක් නෑ බිත්තර දාන්න ඕන කියලා. මේ කෑල්ලකම අපේ බිත්තර සාරු ටික හොඳට ගෑවෙන එක කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට කෝම්ෆ්ලවර් දානවා. පොඩි ඇඳෙන් හතරක් දාගත්තා. බදිනකොට මේකේ රසයේ තෙල් එකට එකතු වෙන්නේ නැති වෙන්න තමයි මම කෝම්ෆ්ලවර් ටිකක් දාගන්නේ. ඒක පොඩ්ඩක් අර අල්ලලා හිටිනවා. මේක වෙනවා මේ කෝම්ෆ්ලවර් දැම්ම කියලා එහෙම හොයන්න බෑ. පොඩ්ඩක් තමයි අපි දාන්නේ. අර පොඩ්ඩක් ගෑවිලා යන්න. ඊට පස්සේ අපි මේක ගැඹුරු තෙල දාලා බැද ගන්න ඕන. ඔයාලා දැන් පේනවාද මේක තෙල් එක උඩ හොඳට පාවෙනවා. ඒ කියන්නේ මේක හොඳට දැන් තැම්බිලා තියෙන්නේ. මේක ක්‍රිස්පි වෙනකම් තියන්නේ අපි. මේ මට්ටමින් මේක බා ගන්න ඕන. මෙන්න මේ ගානට ආවම අපි මේක බා ගන්නවා. මම මේකට තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්නේ නැහැ. අබැහි භාගයක් විතර දානවා. පීලුණු එකතු කරනවා. සුදු ලුණු ටික මම පොත්ත පිටින්ම කල්ලා අරගෙන තියෙනවා. ලුණුත් මම ගෙඩි දෙකක් ටිකක් ලොකු ප්‍රමාණයට කපලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අම්මිරිස් දානවා. කරපිංචා. මම මේ ටොමැටෝ පේස්ට් එකෙන් හැඳි දෙකක් විතර මේකට දානවා. මේක අනිවාර්යයක් නෑ. මම මේකට අමතර රසයක් ගන්න ඕනේ මේ දාන්නේ. ඔයාලට තියෙනවා නම් දාන්න මේක. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී පුළුවන් තක්කාලි එකතු කරගන්න. රසයේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. මම මේකට 3-5 හැඳි භාගයක් විතර දානවා. කහ කුඩු පොඩ්ඩක් දානවා. මිරිස් කුඩු පොඩ්ඩක් දානවා. කෑලි මිරිස් හැඳි 3ක් විතර එකතු කරලා පොඩ්ඩක් සැරට තමයි මම මේක හදාගන්නේ. මේකට වතුර පොඩ්ඩක් විතර එකතු කරනවා. මේක ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් රසායනවා. අනිවාර්යෙන් ලුණු දාද්දී ඔයාලා මතක තියාගන්න මේ අපේ ගෝවා මල් එක බදිනකොට ලුණු දාලා බදින්නේ අපි. එතකොට ඒක පොඩ්ඩක් කාලා බලලා මේකට ලුණු දාගන්න. ගෝවා මල් එක හැමතැනම මේක හොඳට තැවෙරෙන්න ඕනේ. එතකොට තමයි හොඳ රසයක් ඉස්මතු වෙලා ඉන්නේ. මේ බෙදගත්ත ගෝවා මල් එක ඒක දානවා මේකට. ඒක දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ ඉතින්. මේක ඉතින් චයිනීස් කෑම එකක්. මේක මම වෙනස් කරලා අපේ ලංකාවේ රසය දීලා හදලා තියෙන්නේ. මේක දැන් සැරට අපේ රසයට තමයි තියෙන්නේ. මේ විදිහේ වෙනුමක් තමයි ඉතින් අපේ අන්තිමට ගෝවා මල් එකේ තියෙන්නේ. ඒක හරියටම කියනවා නම් ඇත්තටම අපි බිත්තර කරියක් හදනවා වගේ නිකන් බිත්තර කරියක් ස්කැම්බල් කරලා හදලා තියෙනවා වගේ තමයි ඉතින් මේකේ රස. මේක මාරම ටේස්ට් එකක් තියෙනවා ඉතින්. ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මම පෑනේ තෙල් ටිකක් දාගන්නවා. පරිප්පු මම ඔයාලට කිව්වා විශේෂ විදිහකට හදන්න කියලා. මම මේක අබ හැන්දක් විතර දානවා. අබ ටික කඩිපුර දාන්න. මොකද මේක අබද වලින් තමයි මේක රසය ගන්න යද. ඊපස් මම දානවා දීරුණු, සුදු ලුණු, කරපිංචා කඩිපුර ටිකක් දාගන්න. මේක හොඳට මික්ස් කරගන්න ඕන. මිරිස් කුඩු, 3-5 කුඩු. මේක මම හැඳි භාගය එකතු කරේ. ඒක ගොඩක් දාන්න නැහැ පොඩ්ඩක් තමයි දාගන්න. පරිප්පේ කලින්ම තම්බ ගත්තා. තම්බලා අයින් කරගෙන තියෙන්නේ. මේ පරිප්පේ මම තම්බලා දෙන්නේ කහ දාලා දෙනවා, ලුණු දාලා තියෙනවා. ඒ දෙක විතරයි දාලා තියෙන්නේ. ඒ දෙක විතරක් දාලා හොඳට තම්බලා අරගෙන තියෙන්නේ. මම දැන් මේකට දානවා මේක. දැන් අපිට තියෙන මේක හොඳට මික්ස් කරගන්න. ඉන්ද පොඩ්ඩක් වැඩි කරලා. දැන් මේක වතුර පොඩ්ඩක් වාස් වෙනවා අපි තියාගන්න ඕන. ඔයාලට පේනද මේක හොඳට අබ එහෙම කැපිලා පේන්න තියෙනවා. මේකට අපි කිරි පොඩ්ඩක්වත් දැම්මේ නැහැ. කිරි දාන්නේ නැතුව කහ පාට තමයි හදලා තියෙන්නේ. මේක කිරි දැම්මේ නැහැ කියලා නෑ. මේක මාරම ටේස්ට් එකක් තියෙනවා. මොකද පරිප්පුව අපි අනිවාර්යයෙන්ම මේ මෑෂ් වෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ අපි බෙරි වෙන්න ඔය මේක හදා ගන්න ඕනේ. එතකොට තමයි අර පරිප්පු වල තියෙන රස හොඳටම එළියට එන්නේ. මොකද අපි කිරි දාන්න නැති හින්දා පරිප්පුවේ රස තමයි අපි ඉස්මතු කරලා ගන්න මේකට. ඒකත් ඊට පස්සේ අපි ටෙම්පරාදු වගේ හදා ගන්න එකට අබ වැඩිපුර දාන්න ඕනේ. මොකද මේක කනකොට අපිට අබ සුවඳ තමයි දැනෙන්නේ වැඩිපුරම. මේ විදිහට තමයි අපේ පරිප්පු අන්තිමට තියෙන්නේ. ඔයාලට වෙනද මේ කහ පාට ලස්සන තියෙනවා.
මේක අපි අර හැමදාම හදන පරිප්පු එක නෙමෙයි. මේකට අපි අද තෙල් විතරයි දැම්මේ. ඒ කියන්නේ ටෙම්පරාදුවට තෙල් විතරයි දැම්මේ. ඒකට අපි කරපිංචා, සුදු ලුණු, අබ ඒ ටික විතර එකතු කරේ. ඔය සුදු ලුණු ටික අපි ලුණු ටික බැදිලා එන සුවඳෙන් තමයි මේක රස වෙන්නේ. ඊට පස්සේ අබ ටේස්ට් එක තමයි මේකට ගන්න අපි. මට්ටකේ මම මේ විදිහට දාගන්න අපේ චාච්චියට ලුණු, සුදු ලුණු, කරපිංචා, උළුහාල්, මිරිස් කුඩු පොඩි හැන්දක්, තුණු පහ කුඩු පොඩි හැන්දක්, කහ කුඩු හැඳි භාගයක්, රසායන ලුණු දාගන්න පුළුවන්. ඉතින් ඒකට අන්තිමට වතුර එකතු කරනවා. මොකද මම මේක තම්බ ගන්න හදන්නේ. අද මම වට්ටක්කයක් හදන්නේ කිරට. වට්ටක්කයක් හදනකොට අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕන අපි මේකට සුදු ලුණු, ඒ වගේම ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න ඕන. මොකද අර ගම්මිරිස් සැරට සහ සුදු ලුණු රසට තමයි මේක හැදෙන්න ඕන. එතකොට තමයි හොඳ ටේස්ට් එකක් එන්නේ. වතුර ගොඩක් දාන්නත් එපා. මොකද මේ වට්ටක් වලත් වතුර ගතියක් තියෙනවා. ඒකත් එළියට එනවා. මේක දැම්මෙන්න. මොකද වට්ටක්කේ දැම්මෙන්න දාලා විනාඩි 15ක් විතර වයි ගියා. බලමු ඔය දැම්බිලාද කියලා. වට්ටක්කේ මොකද දැම්බිලා තියෙන්නේ. ඉන්දර දැන් මධ්‍යම මට්ටමට තියාගෙන මේ පොඩ්ඩක් කලවම් කරගන්න. තා වතුර ගතිය පොඩ්ඩක් වැඩි වගේ නිකන් මට හිතෙනවා. තව ටිකක් කොහොම වතුර ටිකක් වාස් වෙන්න දීලා. හරි මම උපු පොල් කිරි ටිකක් දා ගන්නවා මේකට. එතන මේකට සීනි හැන්දක් විතර දානවා. සීනි පොඩ්ඩක් දානවා අපි වට්ටක්කයක් හදන්න අනිවාර්යයෙන්. ගම්මිරිස් සැර තමයි ගන්න. ඉතින් මේකට ගම්මිරිස් දා ගන්නවා අපි හොඳට. මම මේකට ගම්මිරිස් 3ක් විතර දානවා. අර පිටි ගතිය මදි හින්දා මේක ටික්නස් ගතිය ටිකක් අඩුයි. ඒනට මේක ඉතින් අර නිවනකට පොඩ්ඩක් හරියනවා. අපිට ඕන නම් මේකට ටෙම්පරාදුවක් එකතු කරන්නත් පුළුවන්. හරි මම මේකට දාගන්න ටෙම්පරාදුවක් හදාගත්තා. මේකට මම ලොකු දෙයක් දාලා නැහැ. මේකට මම දැම්මේ තෙල් පොඩ්ඩක් දැම්මා. ඊට පස්සේ අබ ටිකක් දැම්මා පිපිරෙන්න. ලුණු ටිකක් දාලා තියෙනවා. සුදු ලුණු ටිකක් දාලා තියෙනවා. මේ රතු පාට වෙන්න මම දැම්මේ පැප්‍රිකා පවුඩර් එක. ඔයාලට ඕන නම් මිරිස් කුඩු දාගන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා පොළ කීපයක් දාගත්තා. එච්චරයි දැම්මේ. මේක මේ අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලා සරලව හදාගන්න පුළුවන් ඔයාලට. මම මේක විශේෂයෙන්ම දාන්න හේතුව තමයි මේ අපේ පරිප්පු එකත් අපි කහ පාට හදාගත්තේ. මේකත් ටිකක් කහ පාට ගතියක් පේනවා වැඩි. ඒකින්ද මට මේකේ පාට නිකන් පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා හිතුණා. ගොඩක් කලවම් කරන්න ඕනේ. ටෙම්පරාදු දාලා හිමින් පොඩ්ඩක් කලවම් කරාම ඇති. මේ විදිහට තමයි අපි වට්ටක්ක කරි එක තියෙන්නේ. මේක හදන්න ඕන අනිවාර්යයෙන්ම ගම්මිරිස් ඒ වගේම සුදු ලුණු. ඒ ටික තමයි වැඩිපුර දාගන්න ඕන. ඒ රස තමයි ගන්න ඕන. ඉතින් මම පොල් දාගන්නවා. මේ හදන්නේ අපේ රසන් දරු සම්බල් එක හදාගන්න. එහෙනම් පොඩි ටික කපාගත්ත තක්කාලි ටිකක් දානවා. ඊපස්සේ ලුණු ටිකක් දාගන්නවා. ඊපස්සේ අම්මිරිස් ටිකක් දාගන්නවා. ලුණු දාගන්නවා. රසන් දාගන්න පුළුවන් අපිට. ඊපස්සේ ගම්මිරිස් හැඳි වගේ ටික දාගන්නවා. දෙහි ඇඹුල් ටිකක් දාගන්න ඕන අපි. මට දෙහි ඇඹුල් නෑ. මම ලෙමන් ෆ්ලේවර් සීසනින් එක තමයි දාන්නේ. ඒක පොඩ්ඩක් එකතු කරා. මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඒ කියන්නේ හොඳට අනා ගන්න ඕන අපි. සම්බෝලයක් අන්නවා වගේ හොඳට අනා ගන්න මේක. අර මේ පොල් වල තියෙන කිරි ගතිය මිරිකිලා එන ගතිය නේ අනා ගන්න හොඳට තද කරලා. ඒක තමයි මේකේ රසය එළියට එන්නේ. අපි මේ සම්බල් එක හදාගෙන ඉවරලා තමයි අපේ පොලේ කලවම් කරගන්නේ. එතකොට පොලේ කළු වෙන්න බලන්නේ, පොලේක තැලෙන්නේ, වැඩි වෙලාවක් අපිට තියාගන්න පුළුවන්. රසය වෙනසක් වෙන්නේ. එහෙම ගොඩක් වාසිය අපිට වෙනවා එහෙම කරන එකෙන්. ඔයාලත් අනිවාර්යෙන් එහෙම කරන්න සම්බල්යක් හදනකොට නොකසෙන් දළු එක කපාගත්ත මේකට එකතු කරනවා. ඉතින් අපි හොඳට මික්ස් කරගන්නවා. ඊට මේ විදිහට ඔය රුපියල් කැල්ලකට දාගන්නවා. ඔන්න ඉතින් ඔයාලා දැක්කා අද මෙනු එක කොහොමද මම හදාගත්තේ කියලා. මේ කෝල් පව එක අපි චයිනීස් ක්‍රමයට ශ්‍රී ලංකන් රස එන විදිහට තමයි හැදුවේ. වීඩියෝ එක වලට ගන්න දෙයක් ලැබුණා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් ලිස්ට් එකේ ලියාගෙන යන්න. ඉතින් දන්නේ නැති යාළුවන් අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.